තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ඔයාලා සියලුම දෙනාට. අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනම මාතෘකාවක්. මේකත් වීඩියෝ පෙළක් විදිහට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කරන්න යන්නේ විශ්ව ආකර්ෂණ නීතිය සම්බන්ධව සහ law of attraction කියන එක තමයි ඉංග්‍රීසියෙන් කියනවා නම් කියන්නේ මේ සම්බන්ධව අප බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මේක කරගෙන යන්නට මැඩිකමක් සහ සැක සංකාවක් තියෙන බවක් තමයි පෙන්වුම් කරගෙන යන්නේ. ඒ හින්දා අපි මේ සැක සංකාවන් නැති කරගෙන අපි බලමු කොහොමද මේ කටයුත්ත හරියටම කරගෙන යන්නේ කියලා. ඇත්තටම අපි හැමෝම කැමති දියුණු වෙන්න, ඒ වගේම මිල මුදල් ඇතුව, ගේ දොර වතු පිටි ඉඩකඩම් ඇතුව, ආදරය ඇතුව, විශේෂයෙන්ම නිරෝගීම ඇතුව ජීවත් වෙන්න. සතුටින් ජීවත් වෙන්න අපි හැමෝම කැමතිනේ. ඒ වගේම තමයි හිතන පතන හැමදේම ඉෂ්ට වෙනවා නම් කොච්චර හොඳද නේද? අපිට කොච්චර සතුටින් ජීවත් වෙන්න පුළුවන් නේද? එහෙනම් මේ ලෝකේ ප්‍රශ්න කියන දේ සියලුම දේ නැති වෙලා තියෙනවා නම් අපිට ගොඩාක් හොඳයි. නමුත් ජීවිතය කියන්නේ ප්‍රශ්න වැලක්. ඒ ප්‍රශ්න වැල කියලා අපි හැම වෙලාවෙම ප්‍රශ්නත් එක්ක ඉන්නේ නැතුව අපි ප්‍රශ්න විසඳගෙන යනවා නම් තමයි අපිට ජීවිතේ ගමන යන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රශ්න නැති කෙනෙක් මේ ජීවිතේ නැහැ. ගැටලු කම්කා ඒ හැමදේම තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ කියවනේ අටලෝ දහමට කම්පා නොවි ජීවත් වෙන්න කියලා. ඉතින් ඒ කාරණාත් අපි කතා කරන සමගින්ම අපි කැමති නේද අපි හිතන පතන දේවල් ලැබිලා අපේ ජීවිතේ අපි ලස්සන කරගෙන යන්න. ඉතින් ඒ වගේම තමයි ඒකට ක්‍රමයක් තමයි මම අද මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ වගේම මගේ අත්දැකීමුත් එක්ක මෙතෙන්ට එකතු කරලා තමයි මම මේ කාරණා වලට කියලා දෙන්න යන්නේ. විශේෂයෙන්ම ගත්තාම මේක ලෝකයේ ධනවත් අය, බලවත් අය, ප්‍රසිද්ධ අය පවා අනුගමනය කරන නීතියක් තමයි මේ විශ්වාකර්ෂණ නීතිය කියලා කියන්නේ. සමහර විට ඔබේ හොඳම මිතුරා පවා මේක අනුගමනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු කියන්නේ නැතුව ඉන්නත් පුළුවන්. ඒ වගේම සහ මේ ධනය, බලය, නිරෝගීකම, සතුට, රැකියාව, විභාග ආදීන් ජය ගැනීම පවා ඕනෑම දෙයක් ලබා ගැනීමට හැකි. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තහම මේ විශ්ව ආකර්ෂණ නීතිය අති විශිෂ්ට ගණයේ දෙයක් තමයි මේ විශ්ව ආකර්ෂණ නීතිය කියලා කියන්නේ. ඇත්තටම මේ විශ්වය හැදිලා තියෙන්නේ ශක්තියින් වලින්. මේක බුදුරජාණන් වහන්සේගේ අභිධර්මයේ පවා මේක සඳහන් වෙලා තියෙන මේ විශ්වය හැදිලා තියෙන ශක්තියින් වලයි. එතකොට ඒ ශක්තිය කොටස්කාරයෝ අපිත් ඒ ශක්තියින් වල කොටස්කාරයෝට අයිති වෙන මේ ගහ, වැල, මේ මල් හැමදේම මේ විශ්වයේ ශක්තියින්. ඉතින් මේ හැමදේම අපිට ගැබ්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩාක් දුරට අපි මේ ලංකාව ගත්තාම ඇස් වහ, කට වහ, ශාප, මන්ත්‍ර, ඒ වගේම සෙත් කවි, ඒ වගේම ගාථා, බුද්ධ ගාථා, ඒ වගේම කන්නලව්, ඒ වගේම යාඥා හැමදේම මේවා අයිති වෙන්නේ අපේ මේ කටහඬේ තියෙන බලවත්කමට. ඒ කියන්නේ අපේ කටහඬේ තියෙන ভাইබ්‍රේෂන් එකක්. කෙනෙක්ට මගේ වීඩියෝ බලන්න හිතනවා ඇති ඇත්තටම මෑයගේ කටහඬත් එක්ක හොඳ බවක් තියෙනවා. පෙරක් කෙනෙක්ට නම් මෑයගේ කටහඬට මම කැමති නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඇත්තටම මේ විශ්වයේ ශක්තිය ගොඩාක් දුරට ගැබ්බලා තියෙන්නේ කටහඬත් එක්ක. ඒකට උදාහරණයක් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ කටහඬට පවා ප්‍රිය කරපු ඇත්තෝ හිටියා. ඒ වගේම තමයි දෙවිවරුන්ගේ කටහඬට පවා ප්‍රිය කරන ඇත්තෝ සිටිනවා. ඉතින් ඒවා බුදුරජාණන් වහන්සේගේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ බණක් දේශනා කරපුවාම ඒකේ නිවන් ගිය කට්ටිය බොහෝමයක් ඉන්නවා. ඉතින් අපේ අනිත් ආගම් වල කට්ටියට මම මේක දෝෂාරෝපණයක් එල්ල කරනවා නෙවෙයි. ඉතින් පෙරක් ඔය ජේසුස් වහන්සේගේ කට්ටියත් ඔය යාඥා ආදිය කරලා ලෙඩ රෝග පවා සුව කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ යාඥාවේ පවා තියෙන්නේ කටහඬ. මේක ඇත්තටම කටහඬ අතරින් අපිට හොඳ ලොකු ভাইබ්‍රේෂන් එකක් තියෙන සහ ලොකු ශක්තියක් ගැබ්බෙලා තියෙනවා. ඉතින් මම චූටි උදාහරණයක් ගන්නම්. මගේ කාලෙකදී මගේ කොණ්ඩේ හොඳට තිබ්බා. ඉතින් කොණ්ඩේ හොඳට තිබිලා මට එක ස්ත්‍රියක් කිව්වා ඔයාගේ කොණ්ඩේ හරිම ලස්සනයි කියලා. ඉතින් මටත් නොදැනීම මගේ කොණ්ඩේ කාලයක් යද්දී ඇත්තටම මගේ කොණ්ඩේ ගොඩාක් ගියා. ඉතින් මම නොයෙකුත් විවිධාකාර දේවල් කරා. මටත් දුක හිතුණා ඇත්තටම මගේ කොණ්ඩේ යනවනේ කියලා. නමුත් අර ලෝක ස්වභාවයත් එක්ක අපි වයසට යද්දී අපි කොණ්ඩේ අනේක සාමාන්‍ය දෙයක් කියලා මගේ මව පැවසුවත් මටත් ඉතින් දුකක් හිතුණා. නමුත් මට දැනුණා මම යම් දවසකදී මෙහෙම කතා කරගෙන
ඉද්දී ඇත්තටම මටත් දැනුණා කෙනෙක් මගේ කොණ්ඩේ ලස්සනයි කිව්ව දාපටන් තමයි මගේ මේ කොණ්ඩේ යන්නේ කියන එක. එදාත් මම මේ විශ්වාකර්ෂණ නීතියෙන් උපයෝගී කරගෙන උදව් ලබා ගත්තට පස්සේ මගේ ශක්තියින් හරහා නැවතත් මට කොණ්ඩේ නැවතත් වවා ගන්නට පුළුවන් වුණා මේ විශ්ව ආකර්ෂණ නීතිය හරහා. ඉතින් අන්න ඒ වගේ මේ ඇස්වහ කටවහ කියන එක අපේ සමාජයේ විතරක් නෙවෙයි තියෙන්නේ. මේක පිටරට ඒ සමාජයේ පවා තියෙනවා. අපි ඒවා ඉදිරියට කතා කරමු. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම ගත්තාම මේ ශක්තියින් වල මේ එනර්ජීස් වල ශක්තියින් කියන්නේ එනර්ජීස් එකක්. එතකොට එනර්ජි වල කොටස් දෙකකට බෙදෙනවා. මේක ගත්තාම පොසිටිව් සහ නෙගටිව්. ඒ කියන්නේ හොඳ ශක්තියින් සහ නරක ශක්තියින් සහ ධනාත්මක සහ ඍණාත්මක. මේ තුනම එකක්. එතකොට පොසිටිව් හොඳ කියන එක, ධනාත්මක කියන එක, ඒ වගේම නරක ඍණාත්මක කියන එක තමයි නෙගටිව් කියන එක. එතකොට උදාහරණයක් ගත්තොත් ධනාත්මක පැත්තට එහෙම ගත්තොත් එහෙම ගාථා, සෙත් කවි, යාඥා වගේ දේවල් ගොඩක් හොඳ පැත්තට. ඒ වගේම ඍණාත්මක පැත්තට ගත්තම ඇස්වහ, කටවහ, ශාප, හෝවහ ඔය වගේ දේවල් ඒ පැත්තට අයිති වෙනවා. එතකොට ඇත්තටම මේ වචනයක මේ තරම් බලයක් තිබෙන්න පුළුවන්ද? ඔව්, වචනයක මේ තරම් බලයක් තිබෙන්න පුළුවන්. අන්න ඒකට තමයි අපි ශක්තිය කියලා කියන්නේ. හැම දෙයකටම වඩා එහෙනම් ඔයාලට තේරෙනවා අපේ වචනයේ බලවත් බවක් තියෙනවා කියලා. ඒකට හොඳ උදාහරණයක් බුදුරජාණන් වහන්සේගේ ගාථාවල මොනතරම් බලයක් තියෙනවද නේද? එතකොට මේ ලෝකේ හැදිලා තියෙන ශක්තියින් වලින්නේ. මේක බුදුදහමේ අභිධර්මයේත් සඳහන් වෙන බව මම කියවනේ. එතකොට මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ ඔයාලගේ ශක්තියින් වලම තියෙන දෙයක්. ඔයාගේ ශක්තිය හරහා සාර්ථකත්වයට යන්න පුළුවන් මේ විශ්ව ආකර්ෂණ නීතිය ෆලෝ කරවුවොත් හරියට. ඒ වගේම තමයි අපි හැමදේම කරන්නේ මොකෙන්ද? අපි හැමදේම කරන්නේ සිතින්. සිතට ඉංග්‍රීසියෙන් කියනවා නම් මනස, නැත්නම් ඉංග්‍රීසියෙන් වලින් කියනවා නම් මයින්ඩ්. එතකොට මේකත් කොටස් දෙකකට බෙදෙනවා, උඩුසිත සහ යටිසිත කියලා. ඒ කියන්නේ කොන්ෂස් මයින්ඩ් එක සහ සබ්කොන්ෂස් මයින්ඩ් එක කියන එක. එතකොට මේ කොටස් දෙකකට බෙදුනට මේක එක කොටසක්ම තමයි. මේක කොටස් දෙකක් වෙන්නේ නැහැ. කියන්නේ අපි කොටස් දෙකකට බෙදුවට සිත කියන්නේ ඇත්තටම එක්කෙනෙක් මෙයා. මොකද අපේ හිත අපට පමණයි අයිති. අපේ හිත වෙන කාටවත් අයිති නැහැ. නමුත් උඩුසිත සහ යටිසිත වශයෙන් තමයි මේ කොටස් දෙකකට බෙදෙන්නේ ඉන්නේ. ඒ වගේම තමයි අපි බලමු මේ උඩුසිත සහ යටිසිත තියෙන එකේ මොකද්ද මේ වෙනස්කම කියන එක. උඩුසිතින් තමයි අපි හැම වෙලාවෙම අලුත් දෙයක් හිතන්නේ, අලුත් දෙයක් කරන්නේ, අපි ඉගෙන ගන්නේ, හැමදේම කරන්නේ උඩුහිතින්. එතකොට යටිහිතින් මොකද්ද කරන්නේ? යටිහිතින් කරන්නේ මේ සියලුම දේවල් තැම්පත් කරගන්නවා කියන එක. අපි උදාහරණයක් ගත්තොත් එහෙම හිතන්න ඔයා අලුතින් සාරියක් අඳින්න පුරුදු වෙනවා කියලා. ඔයාට ඒක මුල් හරියේදී ඇත්තට මේ සාරිය අඳින එක හරිම අමාරු කාරණාවක් වෙන්න පුළුවන්. ටික ටික තමයි ඔයා පුරුදු ඇති කරගන්නේ. කාලයක් ඇවෑමෙන් යද්දී ඔයාට සාරිය අතට ගත්තත් ඒක පඩ් ගාලා ඇඳ ගන්න පුළුවන්. එතකොට ඇයි ඒ පුරුද්ද අර යටිසිතේ තැම්පත් වෙලා තියෙන නිසා තමයි එහෙම වෙන්නේ. හිතන්න අපි පොඩි කාලේ මූණ සෝදලා දත් ටික මැදගෙන ගේ ඇතුළට එන ටික අපේ දෙමාපියන් විසින් අපිට හරියට ඒක ඉගන්නුවේ. ඊට පස්සේ කාලයක් යෑමෙන් දෙමාපියන් අපෙන් ඈත් වෙලා අපි ඒ ටික තනියම කරගත්තා. ඒ තමයි අර තැම්පත් වීමත් එක්ක තමයි යටිසිතේ ඒ කාරණාව හටගත්තේ. ඉතින් උඩුසිතට වඩා යටිසිත තමයි ගොඩාම ප්‍රබල. මොකද ඔයාගේ විඳපු දුක්, කරදර, වේදනාවන්, ජීවිතේ වෙච්ච අකරතැබ්බ ඒ හැමදේම යටිසිතේ තියෙනවා. ඇත්තටම අපට ඒ දේවල් අමතක කරන්න ටිකක් අමාරුයි. කොච්චර අපේ යටිසිතේ දේවල් ඩිලීට් කරලා දාන්න කියලා කිව්වා ෆෝන් එකෙන් ඩිලීට් කරනවා වගේ අපිට ඒ දේවල් ඩිලීට් කරන්න බෑ. හැපි අපිට හේ දෙන හිතන්න නැතුව ඉන්න පුළුවන්. මොකද අපිට අතීතය ගැන හිතලා වැඩක් නැහැනේ. අන්න ඒ නිසා. එතකොට විශේෂයෙන්ම අපි මේ මනසේ දුර්වලකම අපි නැති කරගන්නට ඕන. අපි අතීතය කියන දේ තමතක් කරලා අපි తాවකාලිකව මේ අනාගතය කියන දේ තමතක කරලා තමයි මේ කටයුත්ත අපි කරන්න ඕන. එතකොට අපි වර්තමානය ගැන තමයි ගොඩාක් හිතන්න ඕන. එතකොට අතීතයේ දේවල් වලින් දෙයක් ඉගෙනගෙන ඔයා ඒ දේවල් අයින් කරන්න. එතකොට
කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම සතුට තියෙන්නේ තව කෙනෙක් ළඟ නෙවෙයි. සතුට තියෙන්නේ ඔයා ළඟමයි. ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලන්න ඔයාගේ තියෙන අඩුපාඩු මොනවද කියලා. ඔයාගේ කිසිම අඩුපාඩුවක් නැතිව ඔයා ජීවිතේ ගත කරනවා කියන්නේ ඔයාගේ සතුට ඔයා ළඟමනේ තියෙන්නේ. ඇත්තටම අපි ජීවිතේ ගොඩාක් දේවල් වලට අපි ස්තුතිවන්ත වෙමු. අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. හරි. දැන් ඔයාලට පොඩි කාරණාවක් කරන්න තියෙනවා. ඔයාලා මේ වීඩියෝ එක මෙතන ස්ටොප් කරලා හරි මේ කාරණාව ඔයාලා හරියටම කරන්න ඕන. එතකොට ඔයාලා දැන් කොළ 3ක් ගන්න. ඒ කොළ 3 අරගෙන ඔයාට දුක් වෙන්න හේතු කාරණා තියෙනවා නම් ඒ සියලුම දේවල් අතීතයේ වෙච්ච දේවල් වුණාන් ඒ සියලුම දේවල් අතීතයට අයිති දේවල් තමයි. ඉතින් ඒ සියලුම දේවල් ලියන්න. එතකොට ඔයාට දැනට තියෙන දේවල් වලට ඒවට ඒ ලියන්න. දැනට තියෙන දේවල් හොයා හිතන්න. දැනට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙමින් ඒ දේවල් ලියන්න සමා වෙන්න. එතකොට දැනට ඔයාට ඇත්තටම කන්න බොන්න හොඳට තියෙනවා. මට ඇඳුමක් පැළඳුමක් තියෙනවා. ඒතර අදින්න නැති මිනිස්සුත් ඉන්නවනේ. කන්න බොන්න නැති මිනිස්සුත් ඉන්න වේලක්වත්. ඔයාට එක වේලක් හරි කන්න ලැබෙනවා නම් ඔයා ඒකත් ලියන්න. එතකොට විශේෂයෙන්ම ඔයාගේ ඉදිරි අනාගතයේ සම්බන්ධව ඔයාට මොනවද ඕන කියන එක අනිත් කොලේ ලියන්න. පළවෙනි කොලේ ලියනවා අපි දුක් වෙන්න කාරණා. ඒ කියන්නේ අපිට දුක හිතුන කාරණා සහ අපිට නැති වුණ දේවල් සම්බන්ධව අපි පළවෙනි කොලේ ලියනවා. අපි දෙවෙනි කොලේ ලියනවා ඔයාලා දැනට තියෙන දේවල් සම්බන්ධව ස්තුතිවන්ත වෙලා. එතකොට අපි තුන්වෙනි කොලේ ලියනවා ඔයාට ජීවිතේ අවශ්‍ය දේවල්. ඒ කියන්නේ අරමුණු පවා වෙන්න පුළුවන්. ඔයාට හිතන්න ඔයාට කාර් එකක් ගන්න ඕනේ කියලා. ඔයාට ගෙයක් හදා ගන්න ඕනේ කියලා. එතකොට ඔයාට වරමින් හොඳ කටයුත්තක් කරගෙන යන්න ඕනේ කියලා හිතනවා නම් එහෙම හිතනවා නම් ඔයා ඒක අවශ්‍ය කාරණාව ඔයා කොලේ හොඳට ලියන්න. මේ කොළ 3ක තමයි මේක ලියන්නේ. එතකොට පළවෙනි කොලේ ඇත්තටම අපට වැඩක් නැහැ. මොකද ඒකේ ඔයාගේ තියෙන්නේ ඔයාගේ ගිය දේවල් පමණයිනේ. අපිට ගිය දේවල් වැඩක් නැහැ. ඒ නිසා අපි ඒ කොලේ අයින් කරලම දාන්න. එතකොට අපිට දෙවෙනි කොලේට අපිට අවශ්‍යයි. මොකද ඔයා ඒකට ස්තුතිවන්ත වෙලානේ වාලියලා තියෙන්නේ. ඔයාට දැනට තියෙන දේවල් සම්බන්ධව ඔයා ආයෙත් නැවත වාරයක් කියලා ඔයා ඒකට ස්තුතිවන්ත වෙන්න. අපිට තුන්වෙනි කොලේ ගොඩාක් වැදගත් වෙනවා. මොකද තුන්වෙනි කොලේ තමයි අපට අවශ්‍යම කාරණාව වෙන්නේ. ඒක අපි ළඟ තියාගන්න ඕන. මොකද ඒක වෙනම ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. මොකද අපි ඒක උපයෝගී කරගෙන තමයි මේ ගමන යන්නේ. අපි බලමු දැන් gratitude journal එකක් ලියන්නේ කොහොමද කියන එක. මේකට මේ තුන්වෙනි කොලෙත් අවශ්‍ය වෙනවා සහ දෙවෙනි කොලෙත් අපට අවශ්‍ය වෙනවා. එතකොට මේ gratitude journal එකට අපි මේ විදිහට කියමු අපි magic පොත කියලා. මොකද ඉදිරියට අපිට මේ පොත අත්‍යවශ්‍ය වෙනවා. ඇත්තටම මේකට පරණ පොතක් ගන්න එපා. අලුත් පොතක් ගන්න. ඒක පාට පොතක් වුණත්, ලස්සන පොතක් වුණත්, ඩයරියක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. හොඳ පොතක් ගන්න. හොඳට ලියවෙන පෑනක් ගන්න. ඒක පාට පෑනක් වුණත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාට ආස හිතෙන පාටකින් ඔයාට කැමති විදිහට අකුරු හැඩ කරලා වුණත් ඕන විදිහකට මේ පොත ලියන්න පුළුවන්. එතකොට ෆෝන් වල ටයිප් කරන්න යන්න එපා. එතකොට කම්පියුටර් වල, ලැප්ටොප් වල, ටැබ් වල ඔය වගේ දේවල් ටයිප් කරන්න යන්න එපා. මොකද අපි කතාවට කියන්න බැරි දේවල් ලියන්න පුළුවන් කියලා ඒ වගේ ලියන්න පුළුවන්. හරිද? ලියන්න තමයි මේක අවශ්‍ය වෙන්නේ. එතකොට හැබැයි මේ මොන දේ කරන්න කලිනුත් ඔයා ධනාත්මක වෙන්න ඕන. ඔයා ඍණාත්මක වුණොත් එහෙම ඔයාට හැමදේම නැති වෙන පැත්ත වැඩි. හැබැයි ඔයා ධනාත්මක වෙන්න ඔයාට ධනාත්මක දේවල්ම තමයි ලැබෙන්නේ. හිතන්න ඔයාට මේ කිවිසුමක් ගියත් ඔයා හිතන අපෝ හෙට මට හෙම්බිරිසාව හැදේ කියලා. ඇත්තටම ඔයාට හෙට හෙම්බිරිසාව තමයි හැදෙන්නේ. ඉතින් ඔයාට ඒ කිවිසුම ගිය වෙලාවේ අයියෝ මට මේ දූවිලි ටිකක්වත් ගියානේ කියලා නැහසේ පියදාගෙන හිටියොත් එහෙම සමාජයට ඔයාට හෙම්බිරිසාවක් තියා උණක්වත් මොනවත් හැදෙන්නේ නැහැ. ඔයාලා ඩිංග කැඟරත් උනත් හිතනවා මට උණ ගැනේවි. අන්න ඒ වගේ ඍණාත්මක වෙන්න එපා. හැම වෙලාවෙම ධනාත්මක වෙන්න. මොකද වැටිච්ච මිනිස්සු තමයි හැම වෙලාවෙදිම නැගිටින්නේ. මොකද නැගිටපු මිනිස්සු නැගිටලා ගියේ නැහැ. වැටි තමයි අපි හැමෝම නැගිට්ටේ. එතකොට විශේෂයෙන්ම ඔයා කරන්න ඕන ඔයාගේ තුන්වෙනි කොලේ අතට ගන්න. ඔයාගේ තුන්වෙනි කොලේ අතට අරගෙන ඒකේ ප්‍රධාන අරමුණු තියෙනවනේ. ওই ප්‍රධාන අරමුණු වලට තව 10ක් විතර වගේ එකතු වෙන්න පළවෙනි පිටුවේ ලියා ගන්න. මේක නිකන් හරියට පටුණක් වගේ ලියා ගන්න. එතකොට දෙවෙනි කොලේ තිබ්බේ ඔයා දැනට තියෙන දේවල් සම්බන්ධව ස්තුතිවන්ත වෙලානේ. අන්න ඔන්න ඔතන තමයි අපේ මාතෘකාවට එන්න යන්නේ. මේ ස්තුතිවන්ත වීම ඇත්තටම අපේ ජීවිතේ ගොඩාක් හොඳ දෙයක්. හිතන්න කෙනෙක් ඔයා එනකම් බලාගෙන ඉන්නවා.
හැබැයි ඔයාට විනාඩි 2ක් 3ක් විතර පරක් වුණා. හැබැයි ඔයාට එයා ළඟට ගියාට පස්සේ ඔයා කියන්නේ අනේ මට සමා වෙන්න මේ මට බස් එක මගේ ඇරුණානේ නැත්තම් මට වාහනේ මේ පොඩි ලෙඩක් ආවනේ කියලා. හැබැයි කොහොම වෙලාවකදීවත් එහෙම කියන්න යන්න එපා. ඔයා කියන්න අනේ ස්තුතියි මං වෙනුවෙන් ඔයා බලාගෙන හිටියට මේ කියලා අන්න ඒ විදිහට කියන්න. තේරුණාද? දැන් අපිට හිතන්න අපිට දෙයක් ලැබෙනවා කියලා. එතකොට අපි thank you කියලා නිකන් ඉන්න එපා. අනේ ගොඩාක් ස්තුතියි. පින් සිද්ධ වෙනවා ඔයාට. මම වෙනුවෙන් ඔයා මේ කටයුත්ත කරාවේ. ඔයාගේ ජීවිතෙත් ගොඩාක් සාර්ථක වෙලා ඒ සියලුම සැප සම්පත් ලැබේවා කියලා ඔයා කියන්න හරි ඔයා හිතන්න හරි ඕන. අන්න එතන තමයි අපේ සිතුවිල්ලේ ලොකු ශක්තියක් ගැබ්බලා තියෙන. එකෙන් ඔයාටත් ආශිර්වාදයක් වෙලා සහ අනෙක් කෙනාටත් ආශිර්වාදයක් ඒකෙන් ඇති වෙනවා. අපි ඒ වෙනස්කම මුලදී නම් ඇති කරගමු. එතකොට අපි පළවෙනි පිටුවේ ආකාරයට ලියාගෙන අපි දෙවෙනි පිටුවේ ලියන්න ඕන ඔයාට දැනට තියෙන දේවල් සම්බන්ධව ස්තුතිවන්ත වෙලා හිතන්න. අද දවසේදී දිනේ දාගෙන අද දවසේදී හවස් වෙලාවේ ඔයා මේක ලියන්න ඕන. ඒ කියන්නේ රෑ වෙලා නිදා ගන්න ලං වෙලා නැත්තම් අනිත් දවසේ උදේට. ඒ කියන්නේ හෙට උදේට. මොකද අද දවසේ ලැබිච්ච දේවල් වලටනේ ඔයා ස්තුතිවන්ත වෙන්න යන්නේ. අය අර පළවෙනි පිටුවේ ලියපු ඔයාගේ අනාගත බලාපොරොත්තු ගැන දැන් හිතන එක අමතක කරන්නේ. දැන් ඔයා දෙවෙනි පිටුවට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදි ඔයාගේ දින ටික දාලා දැන් අදාළ දවසේ දින ටික දාලා එදා දවසේදී ඔයාට හිතන්නකෝ යම් කෙනෙක් ඔයාට බත් එකක් ලබා දුන්නා කියලා. නැත්නම් යම් කෙනෙක් ඔයාට වතුර වීදුරුවක් ලබා දුන්නා කියලා. ඔයා ඒක ලියන්න මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මට වතුර එකක් ලැබීම සම්බන්ධව කියලා. එතකොට අන්න ওই විදිහට දවසේ ලැබුණු දේවල් වලට ඔය ස්තුතිවන්ත වෙන්න. හැබැයි මේ ස්තුතිවන්ත වීම වීගෙන දවස් 1 2 3 4 ඔය ආකාරයට යද්දි ඇත්තටම ඔයා හැම දවසකම මේ කෘතඥතාවයක් වෙන ස්තුතිවන්ත වෙනවා. එතකොට ඔයාගේ හිතත් හරීම නිදහස් වෙනවා සහ මට මොනතරම් දේවල් ලැබෙනවාද කියලා ඔයා හිතනවා. ඔයාට වෙනදා හිතනවා මට මෙලෝ දෙයක් නැහැ. මොන කර්මයක්ද මම මේ ගෙවන්නේ කියලා. හැබැයි ඔයාට එදා දවසේදී ඔයාට ඛණ්ඩ ටික තිබ්බනම් මේක කවුරුත්ම දෙන්න ඕනේ නැහැ. ඔයා හිතන්න අද දවසේදී මට කෑම වේලක් තිබ්බා. ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේදී මට බොන්න වතුර ටික තිබ්බාට මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. අන්න ඒක ආකාරයට ඔයා ස්තුතිවන්ත වෙලා ලියන්න. එතකොට දැන් ඔයාගේ අනාගත මේ බලාපොරොත්තු ගැන ලියනවනේ. හැබැයි දැන් අර ඒ පටුනේදී දැන් ඔයාගේ අරමුණු ටිකනේ ලිව්වේ. වාට ගෙයක් ඕන. එතකොට මට ගෙයක් ඕන. මට යාන වාහනයක් ඕන. අන්න ඒ ලියන එක ඔයා මෙන්න මේ විදිහට තමයි ග්‍රැටිටියුඩ් ජර්නල් එකේ පටුන ආකාරයෙන් ලියා ගන්න ඕන. දැන් හිතන්න ඔයාට ගෙයක් හදාගන්න ඕනේ කියන එක. එතකොට මට ගෙයක් හදාගන්න ලබා දෙනවාට විශ්වයට ස්තුතිවන්ත වෙමි කියලා එහෙම ලියන්න එපා. එතකොට ඔයා ලියන්න ඕන මම ස්තුතිවන්ත වෙනවා මට ගෙයක් තිබීම ගැන. මෙතනදී අපි චූටි රැවටීමක් කරනවා සිතට. ඒක ගැන ඔයාලා හිතන්න එපා. ඒක පවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා ලියන්න ඕන අනාගතේ ගැන හිතලවත් අතීතේ ගැන හිතලවත් නෙමෙයි මේ වර්තමානයේ තියෙන විදිහට. එතකොට මේක ලියද්දිත් ඔයා ඇත්තටම සතුටින් තමයි ලියන්න ඕන. එතකොට හැම වෙලාවෙදිම අපිට ග්‍රැටිටියුඩ් ජර්නල් එක මේ පොත ආරීදී අපිට ඉස්සරෝම් පෙනෙන්නේ පටුනේනේ. පටුනේ දකින්නවා මට ගෙයක් තිබීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම නිරෝගී පුද්ගලයෙක් වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මොන වෙලාවකද ලියන්න එපා මට ලෙඩ නැති කෙනෙක් බවට පත් වුණාට මට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම ගෙයක් හදාගත්තානේ මට ස්තුතිවන්ත වෙනවා. එහෙම ලියන්න එපා. මට ගෙයක් තියනවාම කියලා ලියන්න. ඒතකොට ලෙඩ කියන එකත් ඍණාත්මක වචනයක් වගේ. මට නිවසක් හදාගන්න කියන එක එහෙම හදාගන්න කියලා. තව හදනවා. එතකොට එහෙම එපා. එතකොට මට නිවසක් කෙලින්ම තියෙන දේ හිතන්නකොට වාහනයක් ඕන මට කාර් එකක් තියෙනවා මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඒ ගැන ඔයා සතුටුත් වෙනවා ඒ වෙලාවේ. අන්න ඒ වගේ හිතලා ඒ අවසාන කටයුතු ටික ඔයාලා හරියටම කරගෙන යන්න. විශේෂයෙන්ම මේ මට අවසානයේදී මේ කාරණාව කියන්න ඕන. අවසානයේදී කියන්නේ ඇත්තටම මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන එක හරි සියුම් දෙයක්. ඒ වගේම හරි ප්‍රබල දෙයක්. ඉතින් තමන්ගේ සිත රැවටීමක් තමා කරන්න ඕන. මේකෙදී කෙලින්ම කාරණාවක් කිව්වොත් එහෙම තමන්ට ලැබිලා තියෙනවා වගේ වර්තමානයේ
විදිහට තමයි මේ හැමදේම ලියන්න. වර්තමාන කාලෙන් තමයි හැමදේම ලියන්න ඕනේ. කියන්නේ Tamanට දැනටමත් ලැබිලා තියෙනා වගේ තමයි මේ දේවල් ලියන්න ඕන. එතකොට මේ අවශ්‍ය කාරණාව ඔයාලා ඉෂ්ට කරගන්න මේ gratitude journal එක ඔයාලා දිගින් දිගටම ලියන්න. මේක නිකම් මනක් කල්පිතයක්, මේක මහා මෝඩ වැඩක්, මේක හරියන වැඩක් නෙවෙයි කියලා ලියන්න එපා. ඉතින් එහෙම වැඩක් නැහැ. ඔයාලා එහෙම වුණොත් මේ වීඩියෝ එකත් ඉතින් දිගින් දිගටම මේ channel එකේ ඒ කියන්නේ විශ්වාකර්ෂණ නීතිය පැත්ත ඔයාලා ෆලෝ කරන්න එපා. මොකද මම දිගටම ඒ කියන්නේ මම වෙනම කැටගරියක් විදිහට ඒක ගේනවා. ඉතින් එහෙම වුණොත් ඔයාලා ඒක අයින් කරලා ඔයාට වරම් සම්බන්ධවම කටයුතු කරගෙන යන්න ඕන නම් ඒ සම්බන්ධවම ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙම වුණොත් ඔයාලා විශ්වාකර්ෂණ නීතිය සම්බන්ධ කරගන්න එපා. එතකොට විශ්වාකර්ෂණ නීතිය වරම් වලටත් අයිති කරගන්න පුළුවන්. මොකද වරම් දරුවෙක්ට ප්‍රශ්න තියෙනවා. එමට වරම් දරුවන්ට නැති ප්‍රශ්න නෑ මේ ලෝකෙ මං හිතන්නේ කාටවත්. මොකද මට මේ channel එක පටන් අරගෙන තව මම සුළු කාලයක් මට පුදුම විදියට දුරකථන නැමතුම් එන්නේ මේ අහවල් විදියයි ප්‍රශ්න කියලා. ඉතින් හැම වෙලාවෙදිම ප්‍රශ්න ජීවිතේ තියෙනවා, කිසිම ගැටලුවක් නැහැ. ඇත්තටම මට අර මේ කතා කරද්දිත් ඒ පෙලක් කට්ටියගේ ඒ එනර්ජි එක මට ආපුවාම එහෙම දේවල් තියෙනවා. මම ඒවට ඉදිරියට කතා කරන්නම් ඔයාලා. අර පෙලක් මිනිස්සු ඉන්නේ ලෙඩ ගාතෙම ඇවිල්ලා අපිට ලෙඩමයි කියලා කියන්නේ. ඒකට අනිත් දවසේ නිකන් අපිට ලෙඩ වගේ. ඒ වගේ හැම වෙලාවෙදිම ප්‍රශ්න. ඉතින් වරම් දරුවෙට මේක කරගන්න පුළුවන් හොඳ විදිහට පොතක් ගන්න ඔයාලා. පොතක් අරගෙන ඔයාලා දැනට ලැබිලා තියෙන දේවල් සම්බන්ධව ඔයාලා දවසේ ස්තුතිවන්ත වෙන්න. දවසට එක ආතුරේක ආවත් ඒකට ස්තුතිවන්ත වෙන්න විශ්වයට. ඒ වගේම තමයි වරම් දරුවන්ට ප්‍රශ්න තියෙන නිසා ඒ වගේම එයාලා තියන්න මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මට උතුම් වූ මහා භද්‍රකාලී අම්මාගේ පිහිට තිබීම ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා භද්‍රකාලී අම්මාගෙන් මං හොඳට වැඩ කටයුතු කරගෙන යනවා. මම වරන් දරුවන්ගේ වරම් හදනවා, දෝෂ කපනවා, ඒ සියලුම කටයුතු ඉතාම සාර්ථකව කරගෙන යනවා කියලා. අන්න ඒ වගේ හොඳ ධනාත්මක වචන දාලා කටයුතු කරගෙන යන්න. හැම වෙලාවෙදිම ඍණාත්මක වචන අතාරින්න ධනාත්මක වචන වැඩි කරගන්න. තමන්ගේ ජීවිතයට ඒක එකතු කරගන්න. එතකොට තමයි ඔයාලට ගමනක් යන්න පුළුවන්. පෙලක් කට්ටිය මල් ළඟට එනවා. මට හැම වෙලාවෙදිම මම අර කීවේ ලෙඩ. මං කියනවා ඔයාට හැම වෙලාවෙදිම ලෙඩ තමයි. ඔයා දැක්කහම අපිට ලෙඩ වගේ. ඒ හින්දා හැම වෙලාවෙදිම ලෙඩ ගැන හිතන්න එපා. ප්‍රශ්න ගැන හිතන්න එපා. ඔයා අතීතය අමතක කරන්න. ඔයා දැන් මේ වර්තමානයත් එක්ක ඔයාගේ අනාගතයට ඔයා සතුටින් යන්න. අනාගතේ අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියන්නේ. මොකද අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ අද වේල කාලා ඒ බත් ගුලිය ගිලින්න කලින් අපි මේ හුස්ම අරගෙන පල්ලට හෙලන කලින් අපි මැරෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඉන්න ටිකේ අපි සතුටින් ඉන්න ඕනේ සහ පින්දහම් කරගෙන යාදිය කටුව සතුටින් ඉන්න පුළුවන්. විශ්වාකර්ෂණ නීතිය කියන්නේ පව්කාරකමක් නෙවෙයි. ඒක චූදු රැවටීමක් පමණයි. නමුත් ඒක තමන්ගේ ශක්තිය හරහා ඒ කරගන්න කටයුත්තක් පමණයි. තමන්ගේ ශක්තිය උපයෝගී කරගෙන තමන්ට ගොඩ යන ක්‍රමයක් තමයි මම ඔය කියලා දුන්නේ. ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කරුණාකරලා මට කෝල් ගන්න එපා නිතර. මට WhatsApp එකට මට මේ පණිවුඩේ තියන්න. එතකොට මම ඔයාලට හැකි වුණ ගමන් මම ඔයාලට ඒ අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඒ වගේම සුබ දවසක් වේවා.